වීඩියෝ එකේ ගෙනාවේ ෆැෂන් ඩිසයින් කරන්න ඉන්න අයට. ඔව්. ඉතින් ඔයාත් ෆැෂන් ඩිසයින් කරන්න බලාපොරොත්තු ඉන්න කෙනෙක්ද? ඉතින් මගේ ක්ලාස් එකේ ළමයිනුත් මගෙන් ගොඩක් අහනවා මොරටුවේ කැම්පස් එකට ඇප්ලයි කරන්න කොහොමද? දැන් මොරටුව කැම්පස් එකේ මේ දවස්වල ෆැෂන් ඩිසයින් වලට ඇප්ලිකේෂන් කෝල් කරනවා මේ පාර A levels කරපු අයට. ගොඩක් අය මගෙන් අහනවා කොහොමද ඒකට ඇප්ලයි කරන්නේ? කොහොමද ඒකට සුසුකම් තියෙන්න ඕන වගේ දේවල්. එතකොට මම ඉස්සෙල්ලාම කියන්නම් මේ මොරටුවේ කැම්පස් එක තමයි ලංකාවේ ෆැෂන් ඩිසයින් ඩිග්‍රී එකක් ලෙවල් එකට කරන්න තියෙන එකම කැම්පස් එක. රජයේ කැම්පස් එකක ෆැෂන් ඩිසයින් කරන්න. මොකද ගොඩක් කැම්පස් තියෙනවා ඩිප්ලෝමා ලෙවල් එහෙම ඕපන් යුනිවර්සිටි එකේ තියෙන හැබැයි ඕපන් යුනිවර්සිටි එකක් බාහිර උපාධියන්නේ. ඇත්තටම ලංකාවේ තියෙන ගවර්න්මන්ට් කැම්පස් එකක උපාධියක් විදියට හොඳ පිළිගැනීමක් තියෙන තැනක් විදිහට මොරටුවේ කැම්පස් එක ගන්න පුළුවන්. මොකද මොරටුවේ කැම්පස් එකේ තියෙන ෆැෂන් ඩිසයින් ඩිග්‍රී එක ගොඩාක් ලොකු වැලියු එකක් තියෙන එකක්. එනිසා දැන් A levels වලදී හරි O level වලින් ෆැෂන් ඩිසයින් ෆීල්ඩ් එකට යන්න ගොඩක් අය බලාපොරොත්තුෙන් ඉන්න අය ඉන්නවා. ඒ නිසා ඒකෙදි බලන්නේ ඒකෙදි ෆස්ට් ලෙවල් එකේදී A levels වල මොන සබ්ජෙක්ට්ද කරලා තියෙන්නේ කියලා බලන්නේ නැහැ. A levels පාස් වෙලා තියෙන්න ඕන. ඊට අමතරව O levels වලට තියෙන්න ඕන මැත්ස්, සයන්ස්, ඉංග්‍රීසි වලට අඩුම ගානේ 100 එකක්වත් තියෙන්න ඕනේ. නැත්නම් ඒක ඇප්ලයි කරන්න බෑ. ඊට අමතරව ඒකේ තියෙන ඇප්ලිටියුඩ් ටෙස්ට් එකක්. අන්න ඒකත් පාස් වෙන්න ඕන. ඒකෙදි බලන්නේ ඕගොල්ලන්ගේ ක්‍රියේටිවිටි එක කොහොමද? මොකද දැන් මේ සබ්ජෙක්ට් එකේ ක්‍රියේටිවිටි එකත් එක්ක යන සබ්ජෙක්ට් එකක්නේ. එතකොට ක්‍රියේටිවිටි එක කොහොමද? ඔයාලගේ ලෙවල් එක කොහොමද කියන එක තමයි එතනදී බලන්නේ.